2025 අප්‍රේල් මේස ලග්නය උත්සව මාසයක් වන බැවින් මෙම මාසය තුළදී වියදම් වැඩි, ප්‍රශ්නකාරී තත්ත්වයන් වැඩි. එහෙත් මේස ලග්න ඔබට ගිය ඇතැම් ප්‍රශ්න ගැටලු මතුවන මාසයක් වේවි. එයට හේතුව නම් ඔබගේ 12 වන රාශියේ ගැවසෙන ග්‍රහ පීඨීම් හේතු වේවි. ඔබගේ වැය පිළිබඳව කතා කරන, වදබන්ධන, නීතිමය ප්‍රශ්න, රහස් කටයුතු, තමන්ගේ ආත්ම විශ්වාසය, වියදම් හා ඔබගේ ආදායම් තත්ත්වයේ ඇතිවන වෙනස් වීම් තත්ත්වයන් ආදී බොහෝ අසුභ කාරණාවන් වලට හේතු වන අසුභ කාරණාවන් පිළිබඳ විමසන 12 වෙනි මීන රාශිය. ඔබගේ ලග්නයට සුභ රවි ග්‍රහයාත් ගුරු ග්‍රහයාත් ඒ අතුරින් රවි ග්‍රහයා ඔබගේ මීන රාශියේ සෙනසුරු, සිකුරු, බුධ, රාහු ආදී ග්‍රහයන් සමග සංයෝග වීමත් ඒ අතරින් පාප ග්‍රහයන් හැටියට සලකන සෙනසුරු, බුධ, සිකුරු ආදී ග්‍රහයන් සිටීමත් මෙම මාර්තු 29 වන දින සෙනසුරු ඔබගේ 12 වන රාශිය වන මීන රාශියට පැමිණීම සෙනසුරු ඒරාෂ්ටකයක ආරම්භය වීමත් ආදී බොහෝ අසුභ පැති කතා කරන 12 වෙනි රාශියෙහි මෙම ග්‍රහ පීඨීම ඔබට බොහෝ සෙයින් අයහපත් කාරණාවන් වලට හේතු වේවි. එම නිසා උගත්, බුද්ධිමත්, කාර්යශූර ඔබ එඩිතරකම නිසාම තමන්ගේ දක්ෂතාවයන් නිසාම ඉදිරියට යන ගති ඇති කරගත්තත් පරිස්සම් විය යුතු මාසයක් වේවි. අන් අය විශ්වාස කිරීම සීමා කළ යුතු වේවි. ඔබගේ ආරක්ෂාවට මුල් තැන දිය යුතු වේවි. නැත්නම් බොහෝ නීතිමය ප්‍රශ්න හා ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වේවි. අනපේක්ෂිත වියදම් වල වැඩිවීමක් ඇති වේවි. ඒ අතරතුරදී ඔබගේ සෞඛ්‍ය තත්ත්වයන් කෙරෙහිදී වැඩි සැලකිලිමත් භාවයක් දැක්වීම යෝග්‍ය වෙයි. ඔබ තමන්ගේ හිතවතුන්ට, අසල්වාසීන්ට කොපමණ හිතවත් වූවත් බොක්කෙන්ම ආශ්‍රය කරත් ඇතැම් අවස්ථාවන්හිදී ඔබව තලා පෙළා ඔබගෙන් අයුතු ප්‍රයෝජන ලබාගෙන ඔබවම පීඩාවට පත් කරන තත්ත්වයන් මතුවේවි. ඒ නිසා බුද්ධිමත් ඔබ බුද්ධිමත්වම කටයුතු කළ යුතු වේවි. තමන්ගේ ආත්ම විශ්වාසය පළුදු වන තැන් ඇති වේවි. ඒ නිසා මානසික පීඩාවන් හා මානසික ආතතියන්ට මුහුණ දීමට සිදු වේවි. ඒ නිසා බුද්ධිමත් ඔබ, ඥානවන්ත ඔබ වැඩ කටයුතු වලදී බුද්ධියට අවස්ථාවක් දී නුවණින් වැඩ කටයුතු වල යෙදෙන්න. ඔබ රාජ්‍ය හෝ පුද්ගලික හෝ කුමන වැඩ කටයුත්තක නියැලුණුවත් මෙම කාලය තුළදී තමන්ගේ පුද්ගලිකත්වය රැක ගැනීමට උත්සාහ ගන්න. තමන්ගේ පුද්ගලික තොරතුරු අනිත් අයට ලැබීමට සැලැස්වීමෙන් වළකින්න. එයින් ඔබට වන පීඩා හා අවමානයන් පිළිබඳව වැඩි සැලකිල්ලක් සිතට ගන්න. බොහෝ සුභ කාරණාවන් සිදු වේවි. ඒ අතර ඔබ නොසිතූ මිල මුදල් වලට හිමිකම් කීමේ හා යම් යම් ව්‍යාපාර කටයුතු වල වර්ධනයක්ද ඇති වේවි. ඒ අතරතුරදී ශරීර සෞඛ්‍යයේ පීඩාකාරී තත්ත්වයන්ද ඇති වේවි. තමන් සුරක්ෂිතව සකසුරුවමින් ආරක්ෂා කර තමන්ගේ දේපල පිළිබඳව ගැටලු ප්‍රශ්න මතුවේවි. එවැනි තත්ත්වයන් වලදී මධ්‍යස්ථ තීන්දුව වලට එළඹීමට යොමු වන්න. මෙම කාලය තුළදී සෙනසුරු පීඩාවන් වලට ගොදුරු වීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් වැඩි වේවි. ඒ නිසා ඔබගේ ශරීර සෞඛ්‍ය පිළිබඳ වැඩි අවධානයක් දීමත් උරහිස්, බෙල්ල ආශ්‍රිත ප්‍රදේශ හා පාද ආශ්‍රිතව ඇතිවන ආබාධ තත්ත්වයන් අවම කර ගැනීම සඳහා ඔබගේ අවධානය දීම වැදගත් වේවි. විදේශගත ඔබට නම් මෙම කාලය ඉතාමත් සුබවාදී ආකාරයෙන් ප්‍රශ්න හා ගැටලු නිරාකරණය කර ගැනීමට හැකිවන සිතට මානසික සහනයක් ගෙන දෙමින් බොහෝ ප්‍රශ්න සාර්ථකව විසඳාගත හැකි මාසයක් වෙයි. එහෙත් ඔබගේ උඩඟුකම ඇතැම් අවස්ථාවන්දී ඇතිවන ආත්මාර්ථකාමී ගති මඟහරවා ගැනීමටත් සියලු දෙනාම සමග සුහදශීලීත්වය වර්ධනය කර ගැනීමටත් උත්සාහ ගැනීම හිතකර වේවි. මෙය බොහොම කෙටියෙන් මේස ලග්න හිමියන් සඳහා පැවසූ පොදු පලාඵල විස්තරයක් බැවින් මේස ලග්න ඔබ සෙනසුරු, බුධ, සිකුරු දසා අතුරු දසා ගත කරන්නේ නම් විශේෂයෙන් තම හඳහන පරීක්ෂා කර ගැනීමට යොමු වීම හිතකර වේවි. එමගින් ඔබට ඇතිවන ග්‍රහාපල තත්ත්වයන් තමන්ගේ ඇති දෝෂ තත්ත්වයන් මඟහරවා ගනිමින් අවශ්‍ය වත් පිළිවෙත් වලට යොමු වීමටත් ඉදිරි අනාගතය සාර්ථක කර ගැනීමටත් එය බොහෝ සෙයින් පිටුවහලක් වේවි.
ඔබත් ඔබගේ හඳහන් පරීක්ෂා කර ගැනීමට කැමති නම් නිවැරදිව උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානය සඳහන් කරමින් WhatsApp පණිවිඩයක් යොමු කරන්න.